තමන්ගේ විශ්වාසයෙන් තමයි මේ කතා කරන්නේ. අනිවාර්යෙන්ම කිසිම ඉල්ලීමකින් මේ ඉන්නේ මට මේ අවස්ථාව ලබා දුන්නට මිස්ටර් බොහොම තෑන්ක්ස්. මොකද ડોක්ටර් වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මොකද මේ වගේ මේ බොරු වර්ණාවක් කරනනේ මගේ ලයිෆ් එක අවුරුදු 55ක්. නමුත් මම නාවිකාවුන්ද අවුරුදු 23ක් සේවය කරා. තව පෞද්ගලික ආයතන තව අවුරුදු 11ක් සේවය කරා. ඉතින් මගේ ලයිෆ් එකේ දසදහස් ගණක් මිනිස්සු දැකලා තියෙනවා. ඉතින් අපිට සමාජයේ හම්බෙච්ච උතුම්ම මිනිස්සෙක් කියලා කියන්න පුළුවන් මේ ડોක්ටර්. ඉතින් මනි සර්ට good morning. හරි. ගම්පහ ඉඳලා ආවේ. ඔව් මිස්. බිස්නස් ව්‍යාපාරිකයෙක්. ඔව් මිස්. කොහොමද? මොකද්ද තිබිච්ච තත්ත්වය? මිස් මීට අවුරුදු එකමාරට ඉස්සෙල්ලා තමයි මට මේ ඉස්සෙල්ලා මේ ළබ ඇවිල්ලා සත පහ වගේ ඇවිල්ලා මේක මම ගොඩාක් අපහසුතාවයක් වුණා. ඉතින් මෙතෙන්දී මම කරේ ඉතින් දන්න විශේෂඥ වෛද්‍යවරු ආවට ගම්පහ ප්‍රදේශයේ 3-4 පොලකටම ගියා. ඉතින් මාස 6ක් විතර බේත් යනවා. බේත් ටික මොනකම් අඩු වෙනවා. ආයි එහෙමම එනවා. සුවයක් දැනුනේම නැහැ. සුවයක් දැනුනේම නැහැ. හරි. මොකක්ද දැනිච්ච අපහසුය අසනීප නිසා? ටීනියා කියන අසනීප තිබුණේ. ඔව් මේකෙදී ඇත්තටම රැට නිදා ගන්න බෑ. ඇඳුම් ගමනක් ගිහලා ඇඳුම් ගලවපුවම කසනවා. එතකොට දාඩිය දාපු ගමන් මේක ඩෙවලොප් වෙන තැන් වල. ඉතින් ඇත්තටම ලොකු මානසික ආතතියකින් තමයි හිටියේ. මානසික වැටලා හිටියේ. සමාජයෙන් ගොඩක් අපහසුතාවයට පත් වුණා. පත් වුණා. කියන්නේ දැන් නොපෙනෙන පැතිවල ඇවිල්ලා ඊට පස්සේ පේන පැතිවල. කියන්නේ මූණේ දෙල්ලේ වගේ ආවහම ඒක සමාජයට මුහුණ දෙන්න බෑ. මුහුණ දෙන්න බෑ. මිනිස්සු ඒ ප්‍රශ්න ඇති වෙනවා. ෆැමිලි එකේ පවා කියන්නේ එකට බෝ වෙයි කියලා ප්‍රශ්නේ ඒ වගේ ඒවා එක අපි පරිස්සම් වෙන්න ඕනේ. හරි. එතකොට අපේ ආන්‍යා හෙල්ත් ආයතනය ගැන දැනගත්තේ කොහොමද සර්? ඔව් ඇත්තටම මේක දැනගත්තේ මගේ යාළුවෙක් මට ආදරය කරන යාළුවෝ කීප දෙනෙක් එයාලා හොයන්න පටන් ගත්තා. දැන් අන්තිමම එක ගියේ මම ගණේමුල් ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් ගාවට ගියාම එයාගෙන් ලොකු වීදමක් කළා බේච්චර ගත්තා. එයා අන්තිමට දුන්නේ මට ඒක හොඳ කරන්න බෑ කියලා. එතෙන්දී එයාගේ වර්ඩ් එයා ස්පෙෂලිස්ට් කෙනෙක්. චර්ම සම්බන්ධ එයා කිව්වහම හොඳ කරන්න බෑ කියන වචනේ කිව්වහම මම සිංහල බේත් වලින්වත් බැරිද කියලා. කිසිසේත් හොඳ කරන්න බෑ. එහෙම හොඳ කරපු කෙනෙකුත් නෑ කියලා තමයි එයා කිව්වේ. ඒ වෙලාවේ මම මගේ වයසත් එක්ක ගත්තාම ගොඩාක් මං ඉන්ඩියුරස් තියෙන කෙනෙක්. මම උදාවක හිටියේ. ඉතින් නමුත් මට ඒ වෙලාවේ මම මෙන්ටලි වැටුණා මේ ඇයි එහෙම මට පොඩ මේ ලංකාවේ අහලත් නෑ එහෙම ලෙඩ තියෙනවා හොඳ කරන්න බැරි ඒව නමුත් කියලා ඉන්නකොට තමයි මම මේකල මගේ යාළුවොත් එක්ක කියනකොට ඉතින් ඒගොල්ලෝ ටිකක් මහන්සි වෙනවා හොයන්න. එතකොට එක්කෙනෙකුට කොහොම හරි දැනගන්න තිබුණා මේ Facebook එකේ මෙහෙම එකක් ගියා. චුට්ටක් ඔතෙන්ද ගිහිල්ලා බලන්න. ඊට පස්සේ තමයි මම මෙහෙට නම්බර් එක කෝල් කරලා ඊට පස්සේ යාළුවොත් මේ අහලා පහලා උදව් කරා. ඉතින් ආවා පළවෙනි දවසේම හරි සිරියාවන්තයි අපේ වෛද්‍යතුමාගේ ඉගෙන හැඳින්වීම සහ නොබියව මේක අපි හොඳ කරමු කියලා. එයා කිව්වා දවස් 3න් මේකට අඩු වෙනවා. දවස් 7න් නැතරම නැති වෙනවා. ඒ සති දෙකකින් ඉන්න කියලා. ඉතින් මම අද ආවේ සති දෙකකින් ආවේ ડોක්ටර් ගාවට සන්තෝෂයෙන් කියන්නේ. නැතරම නැති වෙලා තමයි තියෙන්නේ. නමුත් අර මේ තවදුරටත් ට්‍රීට්මන්ට් එක කරගෙන යන්න කිව්වා. කියලා මට කිව්ව උපදේශය තමයි ඊට පස්සේ ආයේ එන්න එපා අපේ පැත්තටවත්. ඊට පස්සේ මට මොනවාද සරජාති අන්නසි දැල්ලෝ වගේ දේවල් කාලා බලන්න ඉපුවා දවස් 3ක්. මේ දවස් ගියාට පස්සේ ඊට පස්සේ එන්නේ නැත්තම් මේ පැත්තටවත් එන්න එපා කියන වචනේ තමයි ડોක්ටර් කිව්වේ. ඒකට මම තීරණය කරා ආයි ડોක්ටර් බලෙන් හරි මෙතෙන්ට එනවා කියලා. දැන් සතුටින් ඉන්නේ. අනිවාර්යෙන්ම. අනේ සතුටින් ඒ වගේම මම තව මේ අපහසුතාවය තියෙන ගොඩාක් අයට මම සේවයක් කරනවා. මෙතන පත්තර කට්ටවල ෆොටෝස් මම ගහගත්තා. මම මේක ලොකු ප්‍රසිද්ධියක් කළා ලංකාවේ මේකෙන් පීඩා විඳින අයට ලොකු සහනයක් වෙන්න මම අවස්ථාව කළ දෙන මේ අවස්ථාව. ගොඩක් අපහසුතාවයට පත් වෙලා ගොඩක් දුක් විඳලා හිටපු කෙනෙක් දැන් සුව වෙලා තමන්ගේ විශ්වාසයෙන් තමයි මේ කතා කරන්නේ. අනිවාර්යෙන්ම කිසිම ඉල්ලීමකින් මේ ඉන්නේ මට මේ අවස්ථාව ලබා දුන්නට මිස්ටර් බොහොම තෑන්ක්ස්. මොකද ડોක්ටර් වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මේ වගේ මේ බොරු වර්ණාවක් කරනනේ මගේ ලයිෆ් එක අවුරුදු 55ක්. නමුත් මම නාවිකාවුන්ද අවුරුදු 23ක් සේවය කරා. තව පෞද්ගලික ආයතන තව අවුරුදු 11ක් සේවය කරා. ඉතින් මගේ ලයිෆ් එකේ දසදහස් ගණක් මිනිස්සු දැකලා තියෙනවා. ඉතින් අපිට සමාජයේ හම්බෙච්ච උතුම්ම මිනිස්සෙක් කියලා කියන්න පුළුවන් මේ ડોක්ටර්. ඉතින් ඒක මම හිතන්නේ දැයේ පින්නට පහළ වෙච්ච දෙයක්. නමුත් මේක ඇයි මෙච්චර මේ මාධ්‍ය වලින්වත් මේක දීලා මිනිස්සු සුවපත් කරන්න ලැබුණා හොඳයි කියලා තමයි මගේ යෝජනාව. හරි ගොඩක් ස්තුතියි සර් අපිට වටිනා අදහස් ටිකක් දුන්නට. දැන් සුව වෙලා ආයේ ට්‍රීට්මන්ට් ගන්න අවශ්‍ය නැහැ කියලාත් කිව්වා. හරි ගොඩක් ස්තුතියි සර්. හරි thank you very much.